අද අපි කතා කරන්නේ ඔබේ රුධිරයේ ඉතා වැදගත් ඛනිජයක් ගැනනෝ. ඒ තමයි යකඩ. මේ ජීවේදන ලෝහය ලෙස හැඳින්වෙන්නේ ඔබේ ශරීරයට ඔක්සිජන් ගෙනියන්නේ මේක නිසා. යකඩ අවුණතාවය හෝ අධික යකඩ ප්‍රමාණය යන දෙකම සෞඛ්‍යයට අහිත කරයි. ඒ නිසා නිවැරදි සමබරතාවය තියාගන්න එක අත්‍යවශ්‍යයි. යකඩ යනු කුමක්ද සහ එය ශරීරයට වැදගත් වන්නේ ඇයි? යකඩ යනු ශරීරයේ වර්ධනයට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය ඛනිජයකි. ඒ රතු රුධිර සෛලවල ඇති හිමෝග්ලොබින් නම් ප්‍රෝටීනය සෑදීමට උපකාරී වන අතර මෙම හිමෝග්ලොබින් පෙනහළු වලින් ඔක්සිජන් ලබාගෙන මොළය, හදවත සහ මාංශ පේශි ඇතුළු ශරීරයේ සියලුම කොටස් වලට බෙදා හරිනු ලබයි. යකඩ සෛල වර්ධනය වෙනස් කිරීම සහ බලශක්ති පරිවෘත්තීය ක්‍රියාවලීන් සඳහාද වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. යකඩ අවුණතාවය යනු කුමක්ද සහ එහි රෝග ලක්ෂණ මොනවාද? යකඩ අවුණතාවය කියන්නේ ශරීරයේ ප්‍රමාණවත් තරම් යකඩ නැති තත්ත්වය. මේ නිසා රතු රුධිර සෛල වලට ඔක්සිජන් ගෙනියන්න බෑ. ඒක රක්තහීනතාවයට හේතු වෙනවා. දාන ලක්ෂණ තමයි අධික තෙහෙට්ටුව, දුර්වලතාවය සහ හුස්ම ගැනීමේ අපහසුව. මොළයට ඔක්සිජන් අඩු වීම නිසා අවධානය යොමු කරන්න අමාරුයි. ඒ වගේම අත් සහ පාද නිතරම සීතල වෙන්න පුළුවන්. තම සුදු මැලිවීම, නියපොතු කැඩී යාම සහ හිසකෙස් ගැලවී යාමත් මෙහි ලක්ෂණ. තවත් විශේෂ ලක්ෂණයක් තමයි restless leg syndrome එක. මේකෙදී නිදා ගන්නකොට කකුල් නලියනවා වගේ දැනෙනවා. යකඩ අධික වීම යනු කුමක්ද සහ එහි අන්තරායන් මොනවාද? යකඩ අධිකවීම කියන්නේ ශරීරයේ යකඩ මට්ටම ඕනෑවට වඩා වැඩිවීම. මේකෙන් අක්මාව, හදවත සහ අග්න්‍යාශය වගේ අවයවවලට බරපතල හානි වෙන්න පුළුවන්. මේ නිසා දියවැඩියාව, අක්මා රෝග සහ පිළිකා වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදාතම ගොඩක් වැඩි. අවශ්‍ය යකඩ ප්‍රමාණය වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. බලන්න මේ chart එක දිහා. 19 සිට 50 දක්වා කාණ්ඩයේ දෛනික අවශ්‍යතාවය පිරිමි අවුරුදු 19 සිට 50 දක්වා මිලිග්‍රෑම් 8, කාන්තාවන් අවුරුදු 19 සිට 50 දක්වා මිලිග්‍රෑම් 18, ගර්භණී කාන්තාවන් මිලිග්‍රෑම් 27. විශේෂයෙන්ම ක්‍රීඩකයින්ට සාමාන්‍ය කෙනෙක්ට වඩා 70%ක් විතර වැඩිපුර යකඩ අවශ්‍ය වෙනවා. හැබැයි මේවා සාමාන්‍ය නිර්දේශ විතරයි, වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක වැදගත්. අයියේ එතකොට අපිට යකඩ ලබා ගන්න පුළුවන් හොඳම ආහාර මොනවද? මස් මාංශ විතරමද? නැහැ සඳුනි. යකඩ වර්ග දෙකක් තියෙනවා. මස්, මාළු, බිත්තරවල තියෙන හීමායන්. මේවා ඇඟට උරා ගන්න ගොඩක් ලේසි. අනෙක් වර්ගයේ non හීමායන්. මේවා තියෙන නිවිති, පරිප්පු, සෝයා සහ පියලි වර්ගවල. නිර්මාංශයට මේවා ගොඩක් වැදගත්. යකඩ පෙති ඇත්තටම බොන්න ඕනේ කවුද? හැමෝටම මේක වැදගත්ද? ඔව්, හැමෝටම යකඩ අවශ්‍යයි. ප්‍රධාන වශයෙන් රක්තහීනතාවයේ තියෙන අයට මේක නිර්දේශ කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් වීම නිසා සිදුවන රුධිර වහනය නිසා යකඩ පෙති අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී මව්වරුන්ට තමන්ගේ වැඩෙන දරුවාට සහ මවගේ රුධිර පරිමාව වැඩි කරගන්න යකඩ ගොඩක් වැදගත්. නිර්මාංශයට ශාකාහාර වලින් ලැබෙන යකඩ උරා ගන්න එක අඩුයි. ඒ වගේම සමහර නිදන්ගත රෝග නිසාත් යකඩ අවශෝෂණය බාධා වෙන්න පුළුවන්. අයියේ අපි කන කෑමේ තියෙන යකඩ ඇඟට හොඳටම උරා ගන්න කරන්න පුළුවන් දේවල් මොනවද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. යකඩ ඇඟට උරා ගන්න විටමින් C අත්‍යවශ්‍යයි. ඒ නිසා යකඩ බහුල කෑමක් කන ගමන් දෙහි, දොඩම් වගේ දෙයක් ගන්න අමතක කරන්න එපා. මතක තියාගන්න, මස්, මාළු සහ කුකුළු මස් වල තියෙන හේමායන් ශාක කෑම වල තියෙන යකඩ වලට වඩා ගොඩක් ලේසියෙන් අපේ ඇඟට උරා ගන්නවා. අයියේ අපි මොනවා හරි කෑවට හෝ බීවට පස්සේ යකඩ ඇඟට උරා ගන්න එකට බාධා වෙන අවස්ථා තියෙනවද? ඔව් සඳුනි. කෑම කෑසැනින් තේ හෝ කෝපි බොන්න එපා. තේ සහ කෝපි වල තියෙන ටැනින් සහ පොලිෆෙනෝල් යකඩ උරා ගන්න එක වළක්වනවා. ඒ නිසා කෑමට පෑ දෙකකට කලින් හෝ පස්සේ තමයි තේ බොන්න ඕනේ. කැල්සියම් කියන්නේත් යකඩවල සතුරෙක් වගේ. ඒ නිසා කිරි නිෂ්පාදන හෝ කැල්සියම් පෙති යකඩ පෙත්ත එක්කම ගන්න එපා. දාන්න සහ ඇට වර්ගවල තියෙන ෆයිටේට් නිසාත් යකඩ අවශෝෂණය අඩු වෙන්න පුළුවන්. අපි බඩේ දැවිල්ලට ගන්න ඉන්ටාසිඩ් වැනි සමහග ඖෂධත් යකඩ අවශෝෂණයට බාධා කරනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. යුඩෂ් ෆාමසි එකක එක එක නම් වලින් යකඩ පෙති තියෙනවානේ. මේවා ඔක්කොම එක වගේද? මොකද්ද මේ වගේ වෙනස? ප්‍රධානම වර්ගය තමයි ෆෙරස් සල්ෆේට්. මේ ගොඩක් මිල අඩුයි. හැබැයි සමහරුන්ට බඩේ කැක්කුම හෝ මලබද්ධය වගේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ෆෙරස් ග්ලූකනේට් වල අතුරු ආබාධ ටිකක් අඩුයි. ෆෙරස් ෆුමරේට් කියන වර්ගයත් සල්ෆේට් වලට ගොඩක් සමානයි. හැබැයි දැන් ගොඩක් අය නිර්දේශ කරන්නේ ෆෙරස් බිස්ග්ලයිසිනේට්. මේක ඇඟට හොඳට උරා ගන්නවා වගේම බඩේ අමාරු ඇති වෙන්නේ හරිම අඩුවෙන්. කොයි වර්ගය ගත්තත් ඔබට වඩාතිම ගැළපෙන පෙත්ත තෝරා ගන්න වෛද්‍යවරයෙකුගෙන් හෝ ඖෂධවේදියෙකුගෙන් අහන්න අමතක කරන්න එපා. මිස්ටර් උදේෂ්තා යකඩ පෙත්ත ගන්න හොඳම වෙලාව උදේ කාලේද නැත්නම් රැට ගත්තත් එකයිද? ගොඩක් සමහර අධ්‍යයන වලින් පෙනී යන්නේ යකඩ පෙති ආහාර සමග ගැනීමෙන් අතුරු ආබාධ අඩුවන අතර අවශෝෂණයට තරම් බලපෑමක් නොවන බවයි. කෙසේ වෙතත් පර්ෂණ කියන්නේ උදේ කාලේ හිස් බඩට ගන්න එකෙන් අවශෝෂණය වැඩි වෙනවා කියලා. ඒක තමයි වඩාත් හොඳ. තවත් අලුත් පර්යේෂණයක් තියෙනවා. දිනපතාම ගන්නවට වඩා දින මාරුවෙන් මාරුවට ගත්තොත් යකඩ හොඳට ඇඟට උරා ගන්නවා කියලා. මොකද දිනපතා යකඩ ගත්තම අපේ ඇඟේ තියෙන හෙප්සිඩින් කියන හෝමෝනය වැඩි වෙලා යකඩ උරා ගන්න එක නතර කරනවා. දින මාරු කළාම ඒක වෙන්නේ නැහැ. තව දෙයක්, ඕනෑමට වඩා යකඩ පෙති ගත්තම අපේ බඩවැල් වල ඉන්න හිතකර බැක්ටීරියා වලට හානි වෙන්න පුළුවන්. ඒකෙන් බඩේ දැවිල්ල එන්න පුළුවන්. බොහොම ස්තුතියි උදේෂ් අයියේ. අද මම යකඩ ගැන කවුරුත් නොකියන ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. ඒක ඇත්ත. මට සතුටුයි ඔයා ඒක තේරුම් ගත්ත එක ගැන. ස්තුතියි සඳුනි. මතක තියාගන්න යකඩ කියන්නේ ඔබේ ශරීරයේ ශක්තියයි.
ඒ නිසා නිවැරදි ආහාර සහ වෛද්‍ය උපදෙස් මගින් ඔබේ සෞඛ්‍ය